ඉංග්‍රීසි කියන විෂය අප්‍රසන්න වෙන්න හේතුවක් තමයි මේ රචනාව ලියනකොට ඒ රචනාව පිළිවෙලකට ඔය ග්‍රැමර් කියන සෙන්ටන්ස් ස්ට්‍රක්චර් කියන ආකාරයට ලියාගන්න බැරි එක. අවුරුදු 11ක් ඉංග්‍රීසි ඉගෙනගෙන ඉංග්‍රීසියෙන් ඇයි අපිට දෙබසක් රචනාවක් නිර්මාණය කරගන්න බැරි? ඒකට හේතු කීපයක් තියෙනවා. මූලිකම හේතුව තමයි ඉංග්‍රීසි සහ සිංහල පටලවා ගැනීම. හැම වෙලේ අපි සිංහලෙන් ලියනකොට සිංහල කියලා කියන්නේ verb final language එකක්. verb final language එකක් කියලා කියන්නේ ක්‍රියාපදය එන්නේ අන්තිම. උදාහරණයක් මම බත් කනවා. ඔබට පේනවා කනවා කියන ක්‍රියාපදයට දීලා තියෙන්නේ වටිනාකම අගට. දැන් මේ ක්‍රමයටම ඉංග්‍රීසි ලියන්න ගත්තොත් ඔබ ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා. ඉංග්‍රීසි කියලා කියන්නේ ක්‍රියාපදයට ලොකු වැදගත්කමක් දෙන භාෂාවක්. එතකොට ඉංග්‍රීසියෙන් මම බත් කනවා කියලා කියන්නේ I rice eat නෙමෙයි I eat rice. එහෙනම් පළවෙනිම නීතිය විදියට අපේ දරුවෝ ඉගෙන ගන්න ඕන දේ තමයි ඉංග්‍රීසි වලින් මොන හරි ලියනවා නම් සබ්ජෙක්ට් එක උක්තයට පස්සේ වැඩි වටිනාකමක් හැම වෙලේම දෙන්නේ ක්‍රියාපදයට. සබ්ජෙක්ට් verb object. ඒ නිසා මෙන්න මේ ස්ට්‍රක්චර් එක ඔබ ලියද්දි නිතර පුහුණු කරොත් ඔබට ලේසියෙන්ම ලියද්දි සිදුවෙන වැරදි අඩු කරගන්න පුළුවන්.